හායි අද හදමු කිරිම කිරි රසට රසම රසට අලකරි එකක්. මේ රෙසිපි එක කොච්චර රසද කියනවා නම් මේකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. මුලින්ම මම අලි ටික තඹගෙන පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. ඊට පස්සේ තෙල් එකට මේ දීලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්නවා. අද මගේ ළඟ කරපිංච නැති නිසා මම බේ ලීව්ස් තමයි එකතු කරගන්නේ. ඔයා ළඟ කරපිංච තිබුණත් බේ ලීව්ස් තියෙනවා නම් දාගන්න. මොකද ඒකෙන් අමුතු සුවඳකුයි රසකුයි එනවා. අල ටිකක් දාලා මේ වගේ හොඳට ටෙම්පරාදු කරගත්තට පස්සේ මම පොල් කිරියකට මෙන්න මේ ස්පයිසස් ටික එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ ඒක අපේ අල ටෙම්පරාදුවට දාලා මේ වගේ හොඳට කවලම් කරගන්නවා. මේ වෙලාවේ මම ලුණුත් එකතු කරගෙන හොඳට මික්ස් කරලා චූඩි වෙලාවක් උයා ගන්නවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. කිරිම කිරි රසට රසම රසට අලකරි එකක් කන්න නම් අනිවාර්යයෙන් මේ රෙසිපි එක හදලා බලන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. රස රෙසිපිස් බලනවා සබ්ස්ක්‍රයිබ් කරන්න.